දැන් ඔය ගෙවල් වල කේන්ති ගන්න කට්ටිය කල්පනා කරන්න ඕන හොඳ. මහදයක් ඕනේ මාළුවකට පින්නකට ලුණු ටිකක් මදි වුණත් මිනිස්සු කේන්ති ගන්නවනේ. ඔය හොඳට බලන්න ගෙවල් වල මේ අවුරුදු ගාණක් උයලා දීපු බිරිඳ බත් එකේ කෙස් ගහක් තිබ්බොත් එහෙම ඒ කුණහරෙන් බයින ගෙවල් තියෙන ඕන තරම් තියෙනවා. නිරන්තරයෙන් බලන්න ඕනේ අර විනාඩි 10ක් විතර අරගෙන මොකටද කේන්ති ගන්නෙ? කවුද මේ කල්පනා කරන්න ඕනේ? කේන්ති යන උදවිය. මොකක්ද කේන්ති ඇවිස්සීමෙන් මට අත් වෙන ප්‍රතිඵලය? මම අහුවා අර විදේශගත දායකයාගෙන්. කේන්ති ගත්තාම මොකක්ද ඇති වෙන ප්‍රතිඵලය කියලා. ඒ මිනිස්සයාටම කියවුණා හාමුදුරනේ ප්‍රියතමයෝ නැති වෙනවා කියලා. අපිට කේන්ති ඇවිස්සෙන්න නේ කේන්ති යනවා නම් කමක් නැහැ එනවනේ වෙන්නේ. කේන්ති ඇති වෙන්න අපෙන් ඈත් වෙන්නේ අපෙන් නැති වෙන්නේ කවුද? අපේ ප්‍රියතමයෝ අපිට නැති වෙනවා. අපේ ප්‍රියතමයෝ අපි කරෙහි තියෙන ආදරය නැති වෙනවා ගෞරවය විතරක් ඉතුරු වෙනවා. එනිසා මතක තියාගන්න. මිනිස්සෙකුට ජීවත් වෙන්න ගෞරවය විතරක් නෙමෙයි ආදරයක් තියෙන්න ඕනේ. ගෙවල් ගොඩක් දෙමව්පියොන්ට අම්මට තාත්තන්ට ආදරය කියන එක නැති වෙලා ගෞරවය විතරක් ඉතුරු වෙලා තියෙනවා. කේන්ති ඇතිවීම තුලින් වෙන්නේ අර මගේ කියන මගේ ආදරණීය මිනිස්සු ටික මට නැති වෙන එක. අපිට කවදාවත් කඩවල් දිහා නිකන් ඉන්නකොට කේන්ති යනවද? කේන්ති යන්නේ නැහැ. බස් එක යනකොට කේන්ති යනවද? අපි ගියත් ඒක පාලනය කරනවා. එහෙම නෙන්නේ. කවදාවත් ඔය නේ නිකන් පන්දන් මේ මළුවට ඇවිල්ලා ඉන්නවනේ. එහෙම ඉඳගෙන හිටියට කේන්ති යනවද නැන්නේ? ගෙදර ඉන්නකොට ඔය බලන නාට්‍ය කතා වෙනස් වුණොත් එහෙම ටීවී එකේ කේන්ති ගන්නවා. එතකොට සද්ද වැඩි නම් කාගේ හරි ෆෝන් එකක මෙහෙදි සද්ද බද්ද තියෙනවා කේන්ති යනවා. මිනිස්සු ඇවිස්සෙන්නෙම අර අපේම කියන කට්ටියත් එක්ක විතරයි. ඒක හරි පාඩුයි අපිට. ඒක හරි බාල වැඩක්. පුරුදු වෙන්න. ප්‍රියතමයෝ ඉන්න තැන කවදාවත් කේන්ති ඇති කරගන්න එපා. ඉතුරු වෙන්නේ කලකිරීම විතරයි.